සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා සියලු දෙනාටම. හරිත ලංකා ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගමේ මීරිගම ශාඛාවේ ශාඛා කළමනාකාරතුමිය මම. අද ඉතින් ගියා මේ මං ඉන්නේ දංකොටුව මීරිගමුව දංකොටුවේ ලෑන්ඩ් එකක් බලන්න ගියාද කස්ටමර් එන්න කිව්වා. හොඳයි ලෑන්ඩ් එක. පොළුත් තියෙනවා. පොල් ගස් අතරින් තමයි දාන්න තියෙන්නේ. අක්කර භාගයක් තියෙනවා. අපිට පැල 400ක ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරා අපේ සමාගමේ සියලු දේවල් කතා කරලා දැනුවත් කරා මම. අද හවසට කස්ටමර් කියන්නම් කිව්වා. මොකද අපි ඒ බලලා අත්තිකාරම් මුදලක් ගන්නවා. අත්තිකාරම් මුදලක් ඒ වගේම ජාතික හැඳුනුම් පත ගන්නවා. අරගෙන තමයි අපි ප්ලාන්ට් ඕඩර් එක බාරගන්නේ. ඒ ටික කරගන්න අද කස්ටමර් ගෙදර නැහැ. හවස 4න් පස්සේ තමයි මට ඒ ටික කරගන්න වෙන්නේ. එතකොට මම අපේ කම්පැනි එකේ හෙඩ් ඔෆිස් එකේ account number එක දුන්නම් පස්සේ ඒස ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නම් කිව්වා මට අත්තිකාරම් මුදලක්. එතකොට මම සගෙනෝන එක කතා කරලා ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ටික අරගත්තා. අපිට පුළුවන් වෙනවා එතකොට මේ මාසෙ මැදදී 15 වගේ වෙනකොට අපිට ප්ලාන්ට් ඕඩර් එක බාර දෙන්න. ඉතින් ඔයාලා හරිත ලංකා ප්ලාන්ටේෂන් සමාගම සමග සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම්, තොරතුරු දැනගන්න කෙනෙක් ඉන්නවනම් මගේ දුරකථන අංකය 071 167යි 23යි 53. මට කතා කරන්න. WhatsApp නම්බරෙත් ඒකමයි. මට තොරතුරු ටික එවන්න පුළුවන්. අපේ YouTube channel එකෙන් බලන්න පුළුවන් විස්තර. මම හැම මාසෙම අපේ ශාඛාවේ සියලු දේ දැනුවත් කරනවා. ශාඛාවෙන් මාසයකට පැල ඕඩර් දෙකක් ලබා ගන්නවා. ඒ පැල ඕඩර් දෙක ඩෙලිවරි කරනවා. කස්ටමර්ට පැල 100 වෙන්න පුළුවන්, 50 වෙන්න පුළුවන්, 500 වෙන්න පුළුවන්, 1000 වෙන්න පුළුවන්. ඉතින් ලෑන්ඩ් එකක් තියෙන, මුදල් තියෙන කෙනෙකුට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් බලන්න මේ හොඳ දෙයක්. මොකද තමන්ගෙම ඉඩමේ හොඳ ආයෝජනයක්. දැන් අපිට බැංකුවකවත් ස්ථාවර තැන්පතුවක් තියාගන්න පුළුවන් කාලයක් නෙමෙයි නේද? එතකොට මේකේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තමන්ගේ ලෑන්ඩ් එකේ හැදෙනවා, නඩත්තු කරනවා, පේනවා, වට දවසින් දවස වටිනාකම ඉහළ යනවා. එතකොට කිසිම ගැටලුවක් නැහැ. මේකට හොඳ වෙළඳ පොලක් තියෙන බවත් ඔබ සියලු දෙනාම දන්නවා. ඒ නිසා ඉතින් ආරාධනා කරනවා තමන්ට හැකි පමණින් ලොකු ආයෝජනයකට යන්න තරම් නැත්නම් අවම පැල 50ක්වත්, ඒ කියන්නේ පර්චස් 10ක ප්‍රමාණයක් පැල 50ක්වත් වගා කරගන්න. මොකද මේක වගාවක් හින්දා කිසි කෙනෙකුට මේකට කිසිම දෙයක් කරන්න බෑ. මේකේ වෙළඳ පොලක් තියෙන හින්දා දෙන්න පුළුවන්. තව එක මාසෙකින් වගේ අපේ සමාගමේ ලොකු පෙරලියක් වෙනවා. එදාට මම කතා කරන්නම්. වැඩි කල් යන්නේ නැහැ. මොකද සමාගමට අවුරුදු 6ක් වෙනවා දැන්. මෙච්චර දුරක් විශ්වාසයෙන් අපට අපේ සේවාව දෙන්න බෑ. කිසිම තැනක වංචාවක් වෙලා නැහැ. ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ඉතින් මම මේ පාරේ ඉඳලා වීඩියෝ එකක් කරන එක නම් වැරදි.
නේද? නීති රීති වලට පටහැනිව දෙයක් කරන්නේත් මට හිතුණා ඉතින් මගේ පාරිභෝගිකයන්ට මේ ගැන දැනුවත් කරන්න මගේ මීරිගම ශාඛාවෙන් පමණක් මේ වන විට පාරිභෝගිකයන් 300කට වැඩි ප්‍රමාණයක් මගේ ළඟ ඉන්නවා. ඒ හින්දා කිසිම බයක් නෑ මම වැඩ කරන්න. ලංකාවේ ඕනෙම පළාතක මේ ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් නැවත මතක් කිරීමක් කරන්න මගේ නම්බර් එක 071 විදේශගත වෙලා ඉන්න අයගේ තමයි ගොඩාක් ඉන්වෙස්ට්මන්ට් එක යන්නේ. ඒගොල්ලෝ මාව සම්බන්ධ කරගෙන ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා. මම මෙහි ලංකාවේ කවුරු හරි ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ කවුරු හරි සම්බන්ධ කරගෙන තමයි මේ වගාව කරන්නේ. ඉතින් ඒගොල්ලෝ පිටරට රැකියාව කරලා ලංකාවට එනකොට මෙහි ඵලදායි වැඩක් වෙලා තියෙනවා. ඉතින් නවතින්න පාරේ ගොඩක් වෙලා වීඩියෝ කර යන්න බෑ. ඒ හින්දා